ආදරණීය දුවේ පුතේ හෙට දිනේ ඔයාලගේ සාමාන්‍ය පෙළ විභාගය ආරම්භක දිනේ. ඉතින් හොඳට සූදානම් වෙලා අනිවාර්යයෙන්ම විභාගයට ගෙනියන්න ඕන කරන දේවල් ටික ඔක්කොම හදිසියක් නැතුව අද රාත්‍රියේ හදලා තියලා ඩෙන්ටිය ඒ වගේම ඇඩ්මිෂන් එක ඒ වගේම ගෙනියන්න ඕන පැන්සල් අදිරූල් ටික ඒ වගේම නිරවුල් මනසින් තා සැහැල්ලුවෙන් පාඩම් කරපු දේවල් තමන්ට බෑ කියන හිතන දේ තමන්ට මේ ටික පාඩම් කරන්න බැරි වුණා මේ ටික පාඩම් කරන්න බැරි වුණා කියලා ඒව හිතන්න එපා. නිරවුල් මනසින් විභාග ශාලාවට යන්න. ගිහිල්ලා ඔයාලට හම්බ වෙනෝනේ කටුකලයක් විභාග ශාලාවට ඇතුළු වුණත් එක්ක තමන්ගේ හිතට එන විභාගෙට එයි කියලා හිතන දේවල් ඒකේ සටහනක් දාගන්න. උදාහරණයක් විදිහට මම විද්‍යාව ගුවතින් ආවර්තාවක් ගෝ සංකීර්ණ ශ්‍රේණිය ප්‍රතිමයිනිකන ශක්තිය ඒ ඩ්‍රවුන්ස් කෝෂය ඒවයි ප්‍රතික්‍රියා අන්නේ ටික පොඩ්ඩක් මතකෙට එන ටික ඔක්කොම ලියා ගන්න. ලියාගෙන කලබල නැතුව තමන්ගේ අංකය නිවැරදිව හැම වෙලෙම හැම පිටුවකටම යොදන්න. ඒ වගේම අලුතින් ප්‍රශ්නයක් පටන් ගන්නවා නම් අලුත් කොලයක අනිවාර්යයෙන්ම නිවැරදිව අංක යොදලා අලුත් කොලයක ප්‍රශ්න පත්‍ර පිළිතුරු සපයන්න සූදානම් වෙන්න. ඒ වගේම ටයිම් එකට ප්‍රශ්න පත්‍රය සිදු කරන්න උත්සාහ කරන්න. බැරි වෙලා හරි Tamanට අපහසු ප්‍රශ්නයක් සිතන්න ඕන ප්‍රශ්නයක් ආවොත් ඒකේ මාක් එකක් හොඳට ප්‍රශ්න පත්‍රය දාගෙන ඒ ප්‍රශ්නේ වැඩිපුර රැඳෙන්නේ නැතුව ඉස්සරහට ගිහිල්ලා අවසාන දෙවන වටේදී ඒ ප්‍රශ්නයට පිළිතුරු සැපයීමට උත්සාහ ගන්න. හරි. හොඳයි දුවේ පුතේ. එහෙනම් ඔයාලගේ මේ එන අපසාමාන්‍ය පෙළ විභාගය ඉතා හොඳින් සාර්ථකව ලියන්න දුවා දරුවන්ට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට තුනුරුවන්ගේ සරණ.